හයි මේ අද වීඩියෝ එක ගේන්නේ මම වැටුණ අමාරුවක්. හරිද? මේක මං ගේන්න හිතුවේ මං වගේ වෙන කවුරුත් අමාරු වැටෙන්නේ නැති වෙන්න. හරිද? දැන් අපි බැංකුවක ගිහින් account එකක් open කරා කියලා හිතන්නකෝ. හරිද? මම දැන් ගිය අවුරුද්දේ මේ කියන්නේ 2005 ජනවාරි වගේ ඉඳන් බැංකුවක account එකක් open කරලා පොඩි ගණන් එකතු කරා. මෙයා දවස් පහන්ති වෙනකොට බයික් එකක් ගන්නවා. හරිද? කොහොම හරි දැන් මේ එකතු කරලා දැන් මට මේ ෆිනෑන්ස් එකක් දාලා බයික් එක ගන්න මේ ඕකේ කාලේ හරි. හරිද? මේක නිසා මම මේ ගියා බැංකුවට සල්ලි ගන්න. හරිද? දැන් ගියාට පස්සේ මේ මට කියනවා දැන් මම පුතෙන් සල්ලි ගන්න කොලේ පුරවලා මේ මගේ ඩෙන්ටිටි එකයි ඒක දුන්න පොත ආපහු මේ කැෂියර් එකට මේ සල්ලි ගන්න. කැෂියර් එකේ ඉන්න මිස් කියනවා මට මේකෙන් මිස් සල්ලි ගන්න බෑලු. මේකේ සල්ලි ගන්න බැරි account එකක්ලු. දැන් මම තිරකිරීමේ ගිණුමක් ඕපන් කරලා මේ සල්ලි දාලා දැන් මම ගන්න ගියාම මට කියනවා මේ ඒකේ සල්ලි ගන්න බෑලු. දන්නකො මම කොහොම මාරුවකද වැටෙන්නේ කියලා. ඊට මේ මම ඇහුවා මට මගේ account එකේ සල්ලි ගන්න බැරි කියලා. හරිද? ඊට පස්සේ කියනවා මේ දාපු account එක තියෙන්නේ මේ සල්ලි ගන්න බැරි එකක්. මේක සල්ලි වෙනවා නම් මේ මිස්ටර් හෙඩ් ඔෆිස් එකෙන් අවසර ගන්න වෙනවා. ලියුමක් ලියලා දීලා අවසර අරගෙන තමයි සල්ලි ගන්න වෙන්නේ. අද ගන්න බෑ කියලා. එතකොට මම මේ බයික් එක ගත්තේ ඊට කලින් දවසේ. මේ බැංකුවෙන් සල්ලි ගන්න ටයිම් එකක් තිබුණේ නැහැ මම බයික්. ඉතින් මට බැංක් එකෙන් සල්ලි ගන්න වෙලාවක් තිබ්බේ නැති හින්දා මේ මම තාත්තගෙන් අතවාරුවක් කරගෙන තමයි මේ බයික් එක ගෙනාවේ. මේ සාමාන්‍ය ඊට පහුවෙන් දැන් ගිය දවසේ මං කියන්නේ බැංක් එකට ගිය දවසේ ගිහිල්ලා කිව්වනේ මම දැන් ගියේ මම සල්ලි ගන්න ඕනේ හින්දානේ. එදා තාත්තට සල්ලි අරන් දෙන්නම් කියලා තමයි මම අතමාරුව කරගත්තේ. ඊට පස්සේ දැන් බැංක් එකෙන් කියනවනේ මට මේ සල්ලි දෙන්න බෑ මේක හෙඩ් ඔෆිස් එකෙන් අවසර ඕනේ කියලා. මම අහුවා ඉතින් මම account එක open කරේ මෙහි branch එකෙන්නේ. දැන් මම account එක open කර branch එකටම තමයි ගියේ. ඇයි මම හෙඩ් ඔෆිස් එකෙන් අවසර ගන්නේ? කරන්න දෙයක් නෑ මේක ලියුමක් දෙන්න වෙන මොකද්ද මේ account එක type එක මොකද්ද මේ මට කියන්නේ නෑ. ඒකට ඒ જાතියෙන් පොතක් අපේ අම්මටත් තියෙනවා. ඒ විදිහටම සල්ලි දාන එක මම ඊට පස්සේ ඒකේ දෙකම මොකද්ද මේකේ තියෙන වෙනස? ඒ පාර කියනවා මගේ account number එකේ මැද තියෙන අංකේනුයි අම්මයිගේ මැද තියෙන අංකේනුයි වෙනස තියෙන්නේ. වෙන පොත් දෙකේ කිසිම දෙයක වෙනසක් නැහැ. එකම මේ පොත ඊට පස්සේ නෑ මං ඉතින් අම්මටත් කෝල් එකක් දීලා කිව්වා මෙහෙම එකක් අම්මා එහෙනම් ලියුමක් දීලා ආයෙන්න මේ සල්ලි ගන්න ඕනේ නේ සේරම ටික ගන්න වැඩක් නෑ තියලා මේ අම්මගේ පොතක් දීලා අහන්නේ ඒකේ තියෙන ඒවත් ගන්න ඒකේ සල්ලි ගන්නත් බැරි වෙයිද කියලා. ඒක ඇහුවම කියනවා මේ ඒකේ ප්‍රශ්නයක් නැහැලු. ඒ අම්මගේ පොතේ සල්ලි ගන්න පුළුවන්ලු. මේ මගේ එකේ තමයිලු බැරි. ඉතින් මම ලියුමකුත් දීලා ආවා. දැන් මම දන්නේ නැහැ ඇයි එහෙම කියලා. ඊට පස්සේ මම බැංකුවක වැඩ කරන වෙන කෙනකින් ඇහුවා මෙහෙම මොනවා හරි සල්ලි ගන්න බැරි වෙන සල්ලි දාන accounts තියෙනවද කියලා. ඊට පස්සේ කියලා එහෙම මොනවත් නැහැලු. මම අන්තිමට මේ තාත්තට කියලා තාත්තගේ ආදන්නේ යාළුවෙක්ට කතා කරලා තමයි මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයාගත්තේ. මේ බැංක් එකේ මට account එක open කරපු කෙනා මගේ account එක open කරලා තියෙන්නේ loan වලට open කරන පොත් තියෙනවනේ. දැන් අපි loan එකක් ගන්නකොට මේ loan එකක් අර ඉතිරි කිරීමක් කියලා මොකද්ද එකට කියන්නේ අර ගාණක් ඉතුරු වෙන පොතක් තියෙනවා. ලෝන් එකක් ගතපු කෙනෙක් නම් බැංක් එකක වල වැඩ කරන කවුරු හරි නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දන්නවා මොකද්ද මේක කියලා. සමහරින් ඔයාලා ලෝන් ගතපු අය තියෙන ඕන තරම්. එතකොට මේ ඉතුරු වෙන්න යන පොතක් තියෙනවා. ලෝන් එකක් ගන්නකොට ලෝන් එක අපි ගෙවන පොතයි. ඒතර අපේ එකෙන් 100ට ගාණක් කැපිලා හැමමාසෙම අපිට ඉතිරි කිරීම අපිට ඉතුරු වෙනවා. නැත්නම් අපි මුලින් ගාණක් ඒ පොතට තැම්පත් කරලා එහෙම තියන්න ඕන එකක් තියෙනවා. මේ මට account එක open කරපු කෙනා open කරලා තින්නේ ණයක් ගත්තම මේ ඒකට ඕපන් කරන පොතක්. එතකොට මේ මම ගිහින් ඉතිරි කිරීමේ ගිණුමක් ඕපන් කරන්න කියලා මේව කරලා ඒ හදාගත්තට එයාන මට කරලා දීලා තියෙන එහෙම එකක්. ඒතකොට එතන මගේ වැරද්දක් නැහැ. මේ බැංකුව ඇතුලෙන් වෙච්ච වැරද්දක්.
ඔයාලා අනිවාර්යයෙන්ම ඔය කියන්නේ account එකක් open කර ගියාම බලන්න බැංක් එකෙන් ඔයාලට මොන වගේ account එකක්ද open කරලා දෙන්නේ. මේක මොකක්ද? එතකොට මේ සාමාන්‍ය ඒගොල්ලෝගෙන් වෙන වැරදි කවුද? ඒක පිළිගන්නේ නැද්ද මේවා නීති මේ ක්‍රියාව. ඒ මොනවටවත් මම ගියේ නැහැ. මම මේ ලෝන් එකක් මේ මොකද ලියුමක් දීලා මටත් පටලැවෙනවානේ. ලියුමක් දීලා මේ මට සල්ලි ගන්න ඕනේ කියලා මම සල්ලි ගත්තා. මේ කොහොමවත් මට සතියක් විතර ගියා. මම සල්ලි දාපු එක මට ආපස්සට ගන්න මට සතියක් විතර ගියා බැංකුවෙන්. මේ ඕනම කෙනෙක් account එකක් open කරනකොට බලන්න බෑග් එකේ අපිට මොන type එක account එකක් open කරලා දෙන්න කියලා. නැත්තම් ගන්න ගියාම ඒකට මම හැමදාම දැම්මේ නෑ. මේ කියන්නේ සතියකට දවසක් වගේ හැම පොඩි ගාණක් එහෙම දානවා. ඒ දාන කොයිම නාම කරන්න බැංකුවෙන් කිව්වේ නෑ. මේකේ දාන සල්ලි ගන්න බෑ. බැංකුවේ ඉන්න අපිට කවදාවත් එහෙම දැන් මම ගිහපු එකම දවසකවත් මට කිව්වේ නෑ මේකේ ඔයාලට සල්ලි දැම්මට ගන්න බෑ. එහෙම මොනවත් කියන්නේ නෑ. මේ අපි ගන්න ගියාම තමයි මේ දේවල් අහුවෙන්නේ. එතකොට මේ මම කරේ හදිස්සියක් කරන් සල්ලි ගන්න ගියා කියලා හිතන්නකෝ. ආඩුම ගානේ මේ දැන් මගේ ලෙඩෙක් හොස්පිටල් ඉඳලා මේ එයාගේ මොකක් හරි හදිස්සියකට මං සල්ලි ගන්න ගියා නම් මට ඒත් ඒ ලෙඩාට හදිස්සිය තියාගෙන ඉන්න කියනවා සතියක් යනකම්. ඒක නිසා ඕපන් කරද්දී බැංක් වලින් අනිවාර්යෙන් බලන්න ඔයාට මේ ඉති කිරීමක් ගිනුමද නැත්නම් එයාලගේ අතේ එහෙම වෙනසක් වෙන සල්ලි ගන්න බැරි වෙයිද? එහෙම මොනවත් එකක් නෙමෙයිද? ආයි රීචෙක් කරලා බලන්න. ඔයාලට බලන්න පුළුවන්, අහන්න පුළුවන්. අහන්න මේ මම පෞද්ගලිකවම වැටුණ අමාරුවක මේ මම ඒක ක්ලියර් කරගත්තා. මේ මම ඒ දේවල් කරගෙන ඉවරද මම ඔයාලට වීඩියෝ එක දාන්නේ. මේ එතනින් කියන්නේ නැහැ මට වෙච්ච දේ මම හොයාගත්තේ වෙන කෙනෙක්ගේ මාර්ගය. කියන්නේ මේ වෙන කෙනෙක්ට කතා කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයාගත්තේ මම ඒ විදියට. බැංකුවෙන් මට කිව්වේ මට මගේ account එකේ සල්ලි ගන්න බෑ. ඇයි මේ කියන්නේ මට එහෙම account එකක් තියෙන්නේ ඇයි කියලාවත් එහෙම ඇහුවේ නෑ. මේ මගේ එක head office එකෙන් අරගෙන යන්න සල්ලි දෙන්න බෑ කිව්වා. මේ මම යාළගෙන් ඒත් ඇහුවා රික්වෙස්ට් කරා. ඇයි මට මේ ගන්න බැරි වෙන්නේ මට හේතුව කියන්නේ. ඒත් එහෙම කිව්වේ නෑ. මේක නිසා අනිවාර්යයෙන්ම account එකක් open කරද්දී මම වැඩි චම්මාර වෙනම් කවුරුත් වැටෙන්න එපා. අපේ සල්ලි අපිට ගන්න මාර කට්ටක් කන්න වෙනවා බැංකුවල. ඒ කියන්නේ මහා ලොකු ගානකුත් නෙවෙයි මගේ. මම මේ පොඩ එකතු කරපු එකක්. මං වැඩි චමාරු නම් වැටෙන්න එපා. ඒක නිසා හොඳට හොයලා බලලා account එක open කරන්න. මේ එහෙනම් මේ මට ඒක කියන්න ඕනුනේ. මම ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. බයි.